Welcome to HR Zone Sri Lanka by Shakila Henadira. අද අපි කතා කරන්නේ සාප්පුහ කාර්යාල සේවක පනත යටතේ එහෙම නැත්නම් Shop and Office Employees Act එක යටතේ ආවරණය වන හැම සේවකයෙකු විසින්ම දැනගෙන සිටිය යුතු ටොපික් එකක් ගැන. Shop and Office Employees Act එක යටතේ ආවරණය වන එම්ප්ලොයි කෙනෙක් දවසකට පැය 8ක කාලයක් සේවය කළ යුතු වෙනවා. ඒත් එක්කම සතියකට පැය 45ක කාලයක් සේවය කළ යුතු වෙනවා. දවසකට පැය 8කට වඩා කාලයක් සේවය කරනවා නම් අතිකාල දීමනාවක් එහෙම නැත්නම් ඕවර්ටයිම් පේමන්ට් එකක් කළ යුතු වෙනවා. As much as law provides protection, we must understand the practical side. නීතියෙන් ආරක්ෂාව තියෙනවා. හැබැයි ඒක එක පැත්තක් විතරයි. ප්‍රායෝගික පැත්ත අපි හැමෝම අවබෝධ කරගන්න ඕනේ. මම දැන් මේ දෙන පණිවිඩය සේවකයන්ට. ඔයගලන්ට නීතිමය අයිතීන් තියෙනවා. ඒත් සමහර වෙලාවට කම්පැනි එකේ මැනේජ්මන්ට් එකට විශේෂ අර්බුද කාලවලදී ඒ කියන්නේ රෂ් පීරියඩ්ස් තියෙනවා නම් අර්ජන්ට් ටාස්ක් තියෙනවා නම් එම්ප්ලොයිස්ලාගේ සහාය අත්‍යවශ්‍ය වෙනවා. එතනදී අපිට අකුරටම සේවය කරන්න අමාරුයි. මොකද ඒක ethical නැහැ. ඊළඟට this message is for employers. Respecting working hours limits and paying overtime properly shows responsibility and build trust with your teams. And this message is for HR professionals. You are the bridge. You have to make sure that the employers and employees are aware of their roles and responsibilities accordingly under the Act. නීතිය අනුව නීතිමය රාමුවක් තියෙනවා. නමුත් හොඳ සේවා ස්ථානයක් හදාගන්න නම් අන්‍යෝන්‍ය අවබෝධය, අන්‍යෝන්‍ය ගරුත්වය අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය කාරණයක්. Let's build respectful, compliant and productive working environments together. මේ වගේ වීඩියෝස් ඔයාලට වැදගත් කියලා හිතනවා නම් සේව් කරලා තියාගන්න. ඒත් එක්කම ඕවර්ටයිම් රේට්ස් ගැන නීතිමය රාමුව පිළිබඳව මම ඔයගොල්ලොත් එක්ක ඊළඟට ඩිස්කස් කරන්නම්. ඒත් එක්කම මේ වීඩියෝ එකේ සමරි එකක් මම අන්තිමට පබ්ලිෂ් කරනවා. Stay tuned.